සුබ දවසක් මගේ යාළුවෝ හැමදෙනාටම මේ සතිය ලංකාවේ ජීවත් වෙන ගොඩක් දෙනෙක් රණවිරුවන් වෙනුවෙන් කතා බහ කරන සතියක්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ චූටි මතකයක් අවදි කරන්න හිතුණා. ලංකා ඉතිහාසයේ අපි කියවනකොට විශේෂයෙන්ම මහා වංශය කියවනකොට මහා වංශය ඇතුලේ අපිට එකපාරට මතක් වෙන්නේ දුටුගැමුණු මහරජතුමා. දුටුගැමුණු මහරජතුමාගේ පවුලේ සිව් දෙනෙක් පිළිබඳව මහා වංශයේ පැහැදිලිව ලියවිලා තියෙනවා. ඒ තමයි දුටුගැමුණු මහරජතුමා, මල්ලි සද්ධාතිස්ස රජතුමා, ඒ වගේම තාත්තා සහ අම්මා. එතකොට මෙන්න මේ කට්ටිය පෙළ ගැස්සුවාම රට ජාතිය වෙනුවෙන් දුටුගැමුණු මහරජතුමාට කලින් විශාල වැඩ කොටසක් තාත්තා විසින් මල්ලි විසින් ඉටු කරලා තියෙනවා. හැබැයි ඒ දෙන්නම යටපත් වෙලා දුටුගැමුණු මහරජතුමා ඉස්මතු වෙලා තියෙනවා. මම මීට කලින් ඔබට මතක ඇති දුටුගැමුණු මහරජතුමාගේ හඳහන ඇනලයිස් කළා මීට වරුදු 2කට කලින්. ඒ කියන්නේ දුටුගැමුණු මහරජතුමාගේ, සිදුහත් කුමාරයාගේ, ඒ වගේම තොටගම්මුවේ රාහුල ස්වාමීන් වහන්සේගේ, සරදියල්ගේ හඳහන් පිළිබඳ ඊට අවුරුදු 2කට කලින් අපි කතා කළා. ඒතකොට එතන ජ්‍යොතික විද්‍යාත්මක පාඩම් එකකුත් තියෙනවා. ඒ ටික අපි අමතක කළොත් දැන් මහා වංශය ඇතුලේ දුටුගැමුණු මහරජතුමාගේ තාත්තට වඩා දුටුගැමුණු මහරජතුමාගේ අම්මා ඉස්මතු වෙලා තියෙනවා. ඇයි ඉස්මතු වෙලා තියෙන්නේ? එයා පුතාව, තමන්ගේ වැඩිමහල් පුතාව යුද්ධෙට යනකොට ඊට අවශ්‍ය සානුබල දිරිගැන්වීම, පෙළඹවීම ලබා දීලා තියෙනවා. ඒ නිසා විහාර මහදේවි අපේ ඉතිහාසය ඇතුලේ අති දෙවැත්ත චරිතයක්. දැන් බලන්න මීට අවුරුදු 2000කට කලින් 2000 ගානකට කලින් ක්‍රිස්තු පූර්ව යුගයේ තමයි දුටුගැමුණු හිටියේ. එතකොට දැන් 6 වෙනි පරාක්‍රම බාහුව ගත්තොත් මේ මෑත කාලේ හිටියේ කෝට්ටේ රාජධානිය. ඒතර අපිට පාසලේ ඉතිහාසයේ ඉගෙන ගන්න ළමයින්ගෙන් ඇහුවොත් එකපාරට මතක් වෙන්නේ කවුද රජතුමා කියලා. 6 වෙනි පරාක්‍රම බාහුව නෙවෙයි. නේද? මතක් වෙන්නේ දුටුගැමුණු මහරජතුමා. එහෙනම් ලංකාවේ දේශපාලඥයන්ට අද ජීවත් වෙන දේශපාලඥයන්ට මේකෙන් පණිවිඩයක් දෙනවා. විශේෂයෙන්ම ජාතිය සහ ආගම පිළිබඳ දුටුගැමුණු මහරජතුමාගේ තිබිච්ච කැක්කුම ඇම්ම තමයි ගැම්මක් බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි අවුරුදු 2000කටත් වැඩි කාලයක් ඉක්ම ගියත් දුටුගැමුණු මහරජතුමා සිහිපත් වෙන්නේ. ඉතින් ඒ නිසා යුද ජයග්‍රහණයේදී අපි ජාතියක් හැටියට මුළු රටම එකතු වෙලා තමයි යුද ජයග්‍රහණය කළේ. හැබැයි ඒකෙදි ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් උනේ රණවිරුවන්. ඉතා පැහැදිලි. ඒ නිසා අපි මීට කලින් වීඩියෝ එකක් දැම්මා ජනාධිපතිතුමාට වහාම සහභාගී වෙන්න කියලා. එතුමා සහභාගී වුණා. නමුත් කතා කළ කතාව ඒ තරම් පවර්ෆුල් නැහැ. ඒක අර ඇඟෙන් ආවේ නැහැ කතාව. සාමාන්‍යයෙන් සිංහල මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නිකන් මයිල් කෙලින් වෙන කතාවක්. නමුත් එතන කතාව ඊට වඩා වෙනස් කතාවක්. ටිකක් ඔය කාලගුණය ගැන මම දැක්ක කතාව වෙනවා නායයන් සම්බන්ධයෙන්. ඒක කරන්න ඕන භූ විද්‍යාව හා පතල් කැණීම් කාර්යාංශය සම්බන්ධ වැඩමුළුවකදී. නායයන් වැළැක්වීම. ඒක යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් මම හිතන්නේ එච්චර ගැළපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කවුරුත් විවේචනය කරනු නෙවෙයි. මතක තියාගන්න දුටුගැමුණු මහරජතුමා අදටත් අපේ හදවතේ ඉන්නේ රට ජාතිය වෙනුවෙන් සටන් කළ සහ සටන මෙහෙवला දැවැන්ත නායකත්වයක් ලබා දුන්න හින්දා. ඒ නිසා අතිශෝක්තියෙන් මම දන්නේ මහා වංශයේ උස්සලම තියලා තින්නේ දුටුගැමුණු මහරජතුමා. හැබැයි අපි සියුම්ව ඉතිහාසය අධ්‍යයනය කරනකොට අපිට පේනවා දුටුගැමුණටත් වඩා වැඩි වැඩ කොටසක් කළේ තාත්තා. එයා තමයි දසමහයෝධය හැදුවේ නේ. අවිආයුධ නිෂ්පාදනය කළේ. දිගමඩුලට යවලා තමන්ගේ පුතා සද්ධාතිස්ස කුෂිකර්මාන්තේ නගා සිටුවේ. කෑම බීම වී ගබඩා හැදුවේ. ඒ බොහෝ පසුබිම හැදුවේ තාත්තා. නමුත් මහා වංශය ඇතුලේ ඒක ක්‍රියාත්මක කළේ පුතා නිසා. දිවි දුන්නේ අම්මා නිසා. දුටුගැමුණු මහරජතුමා සහ විහාර මහදේවි අපේ ඉතිහාසය ලොකුවටම ලියවිලා තියෙනවා. ඒ නිසා දැන් ඉන්න පාලකයන්ට
ඉගෙන ගන්න යමක් එක ඇතුලේ තියෙනවා. විශේෂයෙන්ම යුද්ධේ නැවත අවසන් එක නෙවෙයි කළ යුත්තේ. ගොඩක් විපක්ෂ කාටවත් මම හිතන්නේ යුද්ධ ගැන කතා කරන්න අයිතියක් නැහැ. ඒක මම ප්‍රායෝගිකව දන්නවා. ඒකට හේතුව 2010 පොන්සේක මහත්තයා අල්ලගෙන ගිහිල්ලා කූඩුවට දාපු වෙලාවේ. ඔයි කියන කවියවත් ඉදිරිපත් උනේ නැහැ එතුමා බේර ගන්න. වගකීමෙන් කියන්නේ එතුමා නිදහස් කර ගැනීමේ පළවෙනි රැස්වීම පැවැත්ුණේ කොළඹ මහජන පුස්තකාලයේ ඒකේ හෝල් එකේ සෙවනාගාරේ. ඉතින් මම එදා ගමේ හිටියේ මට ඉරිස්සකින්ද මගේ යාළුවෙක් කෝලයක් දුන්නා. මචං මෙහෙම වැඩක් තියෙනවා එන්න පුළුවන්ද කියලා. මම ආවා. ඇවිල්ලා බලනකොට මගේ යාළුවා ආවෙත් නැහැ. හරිනේ? මේ රැස්වීම පටන් ගන්න තිබුණේ 2:00ට. හැබැයි සෙනග නැහැ. සංවිධායක මණ්ඩලයේ විතරයි හිටියේ කවුරුවත් නැහැ. පස්සේ මම ඇවිල්ලා පැය දෙකක් විතර ඉන්නකොට ඔන්න අපේ අපවත් වීවදාල අපේ පූජනීය මාදුළුවාවේ සෝබිත ස්වාමීන් වහන්සේ වැඩම කළා. ඒ වගේම සරත් පොන්සේක මහත්තයාගේ නෝනා ඇවිල්ලා හිටියා. අර්ජුන කනතුංග මහත්තයා ඇවිල්ලා හිටියා. දයාසිරි ජයසේකර මහත්තයා ඇවිල්ලා හිටියා. බුද්ධික පතිකර මහත්තයා ඇවිල්ලා හිටියා. සාමාන්‍ය ප්‍රසිද්ධ චරිතවලට සංවිධායක මණ්ඩලය යරුණාම මිනිස්සු 50ක් හිටියේ නෑ රැස්වීමේ. හරි? ඇත්තම කතාව. ඒ කියන්නේ ඔය දැන් කතා කරන රණවිරු දාය එදා මිනිසුන්ට තිබ්බේ නැහැ. ඊට පස්සේ මම එතන ස්ටිකර් වගේ බෙදුවා පොන්සේක මහත්තයා කූඩුවේ දාලා ඉබ්බ දාලා තියෙන අර මේ ස්ටිකර් ටිකක් මමත් ඒ ස්ටිකර් මීඩියක් ගෙනිහිල්ලා මම ওই තැන් වල ඇලෙව්වත් එක්ක. ඉතින් ඇත්තටම මේ ඒ වෙලාවේ පොන්සේක මහත්තයා ඡන්දෙ ඉල්ලපු එකත් ගැලපෙන්නේ නැහැ. මොකද යුද්ධයට අපහාස කළ සෙට් එකක් තමයි පොන්සේක මහත්තයා යෝගියෙක් හැටියට දැම්මේ. ඒක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. මොකද යුද්ධයට කරන්න පුළුවන් උපරිම අපහාස කරපු විපක්ෂයක් තමයි වෙලාවෙ හිටියේ. ඉතින් මහින්ද මහත්තයා වැඩි ඡන්ද ලක්ෂ 18කින් දිනුවා. ඉතින් ඒකත් අපි කරුවේ නැහැ. ඡන්ද ඉල්ලපු එකත්. නමුත් ඇත්තම කලේ පොන්සේක මහත්තයා පාවිච්චි කළා. ඔහු දේශපාලන වශයෙන් විනාශ කළා. ඔහු 2015 ඉල්ලුවා නම් අනිවාර්යයෙන්ම දිනනවා. 2010 දිනන්න කිසිම ඉඩක් තිබුණේ නැහැ. සම්භාවිතාවක් තිබුණේ නැහැ. ඉතින් මට කියන්න අවශ්‍යනේ වත්මන් පාලකයන්ට යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් කතා කරන්න අයිතිය තිබුණත් මේ සොල්දාදු සම්බන්ධයෙන් එහෙම කතා කරන්න අයිතියක් නැහැ මම හිතන්නේ. හේතුව ගොඩක් දෙනෙක් සොල්දාදුවන්ට සැලකුවේ බොහොම අඩුවෙන්. ඉතින් අපි යුද්ධයත් එක්ක සම්බන්ධ වෙච්ච ෆැමිලි මොකද අපේ පවුල්වලත් අය ජීවිත පූජා කළා. ඉතින් අපේ දැන්ටත් හැම්ම තියෙනවා. ඉතින් අපි කොයි වෙලෙත් අපේ රට පිළිබඳ හැඟීමක් අපිට තියෙනවා. මොකද මේ නැවත යුද්ධයක් ඇති වෙන්න බෑ. අපේ ළමයින්ට ජීවත් වෙන්න රටක් තියෙන්න ඕන. ඒක අපි අපේ ඇඟේ වැඩ කරනවා. ඉතින් ඒ නිසා මේ අවසාන වශයෙන් කියන්නේ මහා වංශයේ එකෙන්ම ඉන්නේ දුටුගැමුණු මහරජතුමා. එතුමා රට ජාතිය වෙනුවෙන් කතා කළා වගේම ක්‍රියාත්මක වුණා. ඒ නිසා ඉතිහාසයේ ඇතුලේ පාඩම් ඉගෙන ගන්න වත්මන් පාලකයන්ට තියෙනවා. අපි අනාවැකියක් කිව්වොත් ඒක අනිවාර්යෙන් ගොඩ යනවා. අපි කිව්වනේ ආණ්ඩුවට බෝනස් නැහැ. ආණ්ඩුව විපක්ෂයට බෝනස් දෙනවා. පාර්සල් කළාම දෙනවා ගෙනියන්න කියලා දැකි හැටියට. ඉතින් දිගින් දිගටම කතානායක පත් කරපු අවස්ථාවේ සිදුවෙච්ච මූසල සිද්ධියත් එක්කම අද දක්වාම ආණ්ඩුව ඉතාමත්ම අවාසි පසුපාද චලිතයන් තමයි දක්වන්නේ. ඒක ඔබට හොඳටම පැහැදිලි අවස්ථා ගණනාවක් දලදා දැක්ම. ඒ වගේම දැන් මේ ලුණු ප්‍රශ්න, ඒ වගේම දැන් මේ කණවිරු ප්‍රශ්න, ඒවා දිගින් දිගටම මම දන්නේ මොන කර්මයක්ද කියලා ප්‍රශ්න විදියට එනවා. ඉතින් ඒ පිළිබඳ ආණ්ඩුව සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ආර්ථික විද්‍යාත්මකව මේ සමහර මාධ්‍ය භාණ්ඩ හිගයක් මවලා ලුණු, හාල් නේ ගිනි පෙට්ටි එක එක ඒවා නෑ කියලා මාධ්‍යෙන් කිව්වම මිනිස්සු ගිහිල්ලා තියෙන ඒවත් කඩවල වලින් උස්සගෙන යනවා. එතකොට ඉතින් කොහොමත් බඩු හිගයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා තුනෙන් දෙකක් දෙල දෙන මිනිස්සු මේ එක තියාගෙන බලන් ඉන්න නෙමෙයි නීති හදන්න ඕන. ජාතික ආරක්ෂාව විනාශ කරන විදිහේ මාධ්‍ය මවන අසත්‍ය කියන මාධ්‍ය වලට වාග්නයක් දාන්න ඕන. ඒ ආයතන තහනම් කරලා දාන්න ඕන. ඒතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ඒ නිසා ජේ.ආර් මහත්තයාට තුනෙන් දෙකක් දුන්නාම ජේ.ආර් මහත්තයා කරන්න පුළුවන් හැමදේම කළා. නේද? ජනමත විචාරණයක් තියලා ඒ පාර්ලිමේන්තු එක අවුරුදු 12ක් තියාගත්තා. ඒ වගේම විපක්ෂයේ මර්ධනය කළා. ශ්‍රීමාව බණ්ඩාරනායක ප්‍රජායිතියත් අවශ්‍ය කළා. කරන්න පුළුවන් හැම බල්ටියම ගහුවා ජේ.ආර් මහත්තයා. හැබැයි දැන් ඉන්න කට්ටියම කුක් කරන් බලන් ඉන්නවා. ඒ වගේම තවත් අනාවැකියක් කියනවා ඔබට මේ කලින් කියපු හොඳේ ලංකා ඉතිහාසයේ ඝාතනය කළ සහ
ජනතාව විසින් එළවා දාපු ජනාධිපතිලා දෙන්නෙක් ඉන්නවා. ඝාතනයට ලකුණේ සජිත් මහත්තයාගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස මහත්තයා 1993 මැයි මාසේ පළ වෙනවා. හරි. එළවල දැම්මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 2022 ජූලි මාසේ 13 වෙනිදා රාය 11ට. මොකද ඒක අපිට හොඳට මතකයි අපි කිව්වනේ ජූලි 13 ජනපති 20 වේ කියලා. හරි. තව පැයක් ප්‍රමාද වුණා නම් අපි ජාතියෙන් සමාව ගන්නවා. හේතුව අපි කිව්වේ ජූලි 13 ජනපති 20 වේ කියලා. ඊට පස්සෙන්ද 20 වුණා නම් අපේ අනාවැකිය වැඩක් නැහැ ඒක. එක්ස්පයර්. නමුත් එක්ස්පයර් වුණේ නැහැ. එක්ස්පයර් වෙන්න පැයක් තියා පැය 11ට ජනාධිපතිතුමා 20 වුණේ. ඒ නිසා මම කියන්න ගියේ ඝාතනය වෙච්ච ජනාධිපති සහ මිනිස්සු එළවා දාපු ජනාධිපති ඒ දෙන්න ඒ ගොඩට තව කාටවත් එකතු වෙන්න බෑ. හරි. ඒ නිසා මම නැවත කියන්නේ අනාවැකියමයි. ආරක්ෂාව හදාගන්න. ඝාතනය වෙච්ච අවසාන ජනාධිපතිතුමා ප්‍රේමදාස මහත්තයා වෙන්න ඕන. එළවා දැමු අවසාන ජනාධිපතිතුමා ගෝඨාභය මහත්තයා බවට පත් වෙන්න ඕන. එහෙම නැතුව නැවත ජනාධිපතිලා එළවන්නවත් ජනාධිපතිලා ඝාතනය වෙන විදිහටවත් වැඩ කරන්න එපයි කියලා අපි ආණ්ඩුවට පුංචි සිග්නල් එකක් දෙනවා. බොහොම ස්තුතියි. චිරන් ජයතු සම්මා සම්බුත් සරණයි. මගේ යාළුවෝ හැමෝටම මහා වංශය කියවන්න ඒක ඇතුලේ රසවත් කතා ගොඩක් තියෙනවා. අපි ඒ නිසා විවේක පාඩුවේ මහා වංශය කලින් කියවුවා. දැන් මේ දෙවෙනි වටේ නැවත කියවනවා. අපේ පාලකයන්ගේ සමහර දේවල් වලට අපිට එකඟ වෙන්න බෑ. බොහොම ස්තුතියි.